ඉතින් කොහොමද යාළුවනේ මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. ලස්සන හුරු බියුටි නියපෙලකට වගේම රෝස පෑති මෘදු තොල් යුගලයක හිමිකාරියෙක් වෙන්න කවුද කැමති? එහෙනම් ඒ ගැන හිත හිත වද වෙන ඔයාලටයි අද මේ වීඩියෝ එක විශේෂයෙන්ම කරන්නේ. එහෙනම් අපි ඉක්මනට ඒ ටිප්ස් ටික බලමු. අඳුරු උණු ඩ්‍රයි වෙච්ච ඔයාගේ තොල් යුගලයත් රෝස පැහැයෙන් පිරිපුන් තොල් යුගලයක් බවට පත් කරගන්න පුළුවන් මම මේ කියලා දෙන සත්කාර වලින්. ඔයාගේ තොල්වල තියෙන පරණ ඩෙඩ් ස්කින් එක ඉවත් කරලා ස්මූත් කරගන්න පුළුවන් මේ එක්ස්ෆොලියේට් හරහා. හැබැයි වද වෙන්න එපා. ඔයාට ගෙදරදීම පුළුවන් සීනි සහ මී පැණි හෝ ඔලිව් ඔයිල් හරි පොල් තෙල් එකට මිශ්‍ර කරලා ඔයාගේ තොල්වල සර්කියුලර් මෝෂන් එකෙන් විනාඩි 1ක් හෝ 2ක් පමණ කාලයක් මසාජ් කරගන්න. පිරිසුදු කරගත්තට පස්සේ තොල්වල හයිඩ්‍රේෂන් එක පවත්වා ගන්න නම් ලිප් බාම් එකක් ඇප්ලයි කරන්න ඕනි. ලිප් කෙයාර් රූටීන් එකක තියෙන ස්පෙෂල් ස්ටෙප් එකක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. මොකද තොල්වල වේලිච්ච ඉරිතැලුණු ගතිය නැති කරලා මෘදු ස්මූත් පෙනුමක් මේ හරහා ලබා දෙනවා. ලෙමන් යුජු සහ සීනි මිශ්‍ර කරලා ලිප් මාස්ක් එකක් ඔයාලට ගෙදරදිම හදාගන්න පුළුවන්. මේක ඇප්ලයි කරලා විනාඩි 10ක් වගේ වෙලාවක් තියලා සෝදා හරින්න. ඔයාගේ තොල් නිතර නිතර වේලෙනවා නම් ලිප් බාම් එකක් භාවිතා කරන එක අනිවාර්යයි. දවසට අඩුම ගානේ දෙපාරක්වත් උදේට සහ නිදා ගන්න කලින් මේක ඇප්ලයි කරන්න. දිගැටි පිරිසිදු වගේම දිලිසෙන නියපෙලක් ලබා ගන්න කවුද කැමති? එහෙනම් ඒ වෙනුවෙන් මේ දේවල් කරන්න. ඔයාගේ නියපොතු කොච්චර පිරිසිදුවට තියාගත්තත් කහපාට වෙනවනම් ඒකට ලෙමන් යුෂ එකතු කරගත්ත වතුර භාජනයක ඔයාගේ නියපොතු විනාඩි 20ක් පමණ වේලාවක් තියාගන්න. මේකටම ඔයාට ඔලිව් ඔයිල් එකතු කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔයාගේ නියපොතු නිතරම වේලිලා කැඩෙනවා වගේ නම් ඒ නියපොතු වල හයිඩ්‍රේෂන් එක අඩු නිසා. ඒ නිසා පොල් තෙල්, ඔලිව් ඔයිල් හරි හෑන්ඩ් ක්‍රීම් එකක් ඔයාගේ නියපොතු වල ඇප්ලයි කරන්න. අපි කාන්තාවන් විදියට නිතරම වැඩ කරන නිසා නියපොතු අපිරිසිදු වෙනවා වගේම කුණු එකතු වෙනවා. ඒ නිසා නිතරම ඒවා අයින් කරලා පිරිසිදු කරගන්න ඕනි. ඒ වගේම නියපොතු ෂේප් එකකට තියාගන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. මොකද ඒකේ නියපොතු වලට නීට් පෙනුමක් ලැබෙනවා. නිතරම නෙයිල් පොලිෂ් ඔයා ඇප්ලයි කරනවා නම් ඒවා ගොඩක් කාලයක් තියන්න එපා. මොකද ඒකත් ඔයාගේ නියපොතු කහ වෙන්න වේලෙන්න හේතුවක්. අමතර ටිප් එකක් විදියට ඔයා නිය ආලේපන ගෑවුම ස්මූත් පෙනුමක් වගේම ඉක්මනින් වේල ගන්න පුළුවන්. ඔයාගේ ඇඟිලි අයිස් වතුර එක්ක විනාඩියක් පමණ වේලාවක් තබා ගැනීම තුලින්. ඉතින් මේ කාරණ වලින් ඔයා බලාපොරොත්තු වෙනවටත් වඩා සාර්ථක ප්‍රතිඵල ඔයාට ලබා ගන්න පුළුවන් වේවි. එහෙනම් ඔයාව තව තවත් සුන්දර කරගන්න උදව් වෙන වීඩියෝ එකකින් ඉක්මනටම හමුවමු.